මම යන්න කියලා. අද වෙනදටත් වඩා උදෙන්න? ඌ අර ඔස්ට්‍රේලියාවේ බඩු ස්ටොක් එක ආවනේ. ඒක හැම ස්ටෝක්ස් එකකම යවන්න ඕනේ. හැම දෙයක් ගැනම ඔයා බැලුවේ නැත්තම් දන්නවනේ ඉතින්. හැමදාම ඉන්නේ හොරු. ඔයාගේ සේවකයන් ඔයාට අවශ්‍යසද? එහෙනම් හොරකම් කරලා ඇයි තියාගෙන ඉන්නේ? අයින් කරන්න බෑ. කී දෙනෙක් අස් කරාද? හෙත් ඉතින් හොරාමයි. ඒ හින්දා අපි ප්‍රවේශයෙන් වැඩ කරන්න ඕන මදු. මම යනවා. අද යන්න එපා. මම නොගිහින් කොහොමද? මං කිව්වේ කම්පැනි තියෙන ප්‍රශ්න. අද මම යන්නම ඕන. අයි මං කියන දේ ආන්න ඩාලින්. හෙලෝ රංජිත්. වාහන ටික ඔක්කොම ආවද? හරි. මං එනකන් එක වාහනයකට රිලීස් කරන්න එපා. අද සෙනගෙන්න ඕනේ නැහැ මම යන්න. ටිකක් එන්න රෑ වෙයි. නෝනාට වැඩ වගේක් තියෙනවා කිව්වා. එයාත් එක්ක හවස් එළියට යන්න. හොඳයි. කියන්න සුමේද? ඇයි ෆෝන් එක ආන්සර් කරේ නැත්තේ? මම වොෂ්රූම් එකේ හිටියේ. අද සේනක මාත් එක්ක ආවේ නැහැ. ඔය හවස් වෙලා සේනකත් එක්ක shopping යන්න. මං හිතුවේ සේනක ඔයත් එක්ක ගිහින් කියලා. sorry බබා උදේ වෙච්ච දෙයට. අපි මේ වීකෙන්ඩ් එකේ හොඳ දිනයකට යනවා. තරහිතේ තියාගන්න එපා. නෑ. මං තරහම තරයි. ඔයා හරි ආත්මාර්ථකාමී. මං ආත්මාර්ථකාමී වෙන්නේ අපේ දේවල් රැකගන්නනේ. මේ හැම දෙයක්ම මට වගේම ඔයාලට අයිති කියලා දන්නවනේ. ඔයා මාව තේරුම් ගත්තේ නෑ. ඒකයි මං කිව්වා ආත්මාර්ථකාමී කියලා. මං කියනවා. ඇයි මම ඉන්ශුරන්ස් කම්පැනි එකේ ගෙදර කවුද ඉන්නේ මේ වෙලාවේ? මේ වෙලාවෙම ඉන්න මැඩම් විතරයි. ඇයි මොකද?
මට පොඩ්ඩක් මැඩම්ට කතා කරන්න පුළුවන්ද? මන්නම් හිතන්නේ තේරුමක් නැහැ. ඔය ඉන්ෂුරන්ස්ද මොනවාද ඔක්කොම අපේ සර් මැඩම්ට අරන් දීලා තියෙන්නේ. මේ මම දෙන්න ඉන්ෂුරන්ස් එකේ මැඩම්ට හිතා ගන්න බැරි රක්ෂණාවරණයක් තියෙනවා. පුළුවන් නම් ප්ලීස් මැඩම්ට පොඩ්ඩක් කතා කරන්නද? ඔය මැඩම්ට නොලැබුණු ඒවා දෙන්න ගිහිල්ලා අන්තිමට මටත් බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ. ඔහොම පොඩ්ඩක් ඉන්නවකෝ. මම මැඩම්ට කතා කරන්න. රයිට්. මැඩම් 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 මොකද? සෙනක බය වෙලා වගේ. මේ නෑ මැඩම් මේ අර ඉන්ෂුරන්ස් කාර්යයක් ඇවිල්ලා මේ මැඩම්ව හම්බෙන්න ඕනේ කියනවා. අනේ වද නොදී යන්න කියනවා. වෙන වැඩක් නැතුවට. සේනක කිව්වේ නැද්ද? මහත්තයා මට ජීවිත කාලෙන්ම ඉන්ෂුරන්ස් කරලා කියලා. මම කිව්වා මැඩම් මේ ඒ මිනිහා කියනවා මේ මැඩම්ට මේ කාගෙන්වත් නොලැබුණු රක්ෂණාවරණයක් දෙන්න පුළුවන්ද මොකක්ද දෙකක් කියලා. මේ කියන දේ අහන්නේ නෑ මැඩම්. පිස්සෙද්ද කොයිද? කොයි මිනිහා? අර පහල ගේට්ටුව ගා ඉන්නවා මැඩම්. සේනක ඒ කොල්ලට එන්න කියන්න බලන්න. මොකද්ද මට නොලබන ලක්ෂණය කියලා බලන්න. හොඳයි මැඩම්. අන්න මැඩම් එන්න. ඒකනේ මං ඔයාලට කිව්වේ. මැඩම්ට පොඩ්ඩක් කියලා බලන්න කියලා. මැඩම්. එන්න වාඩි වෙන්න. Thank you madam. මැඩම් අපේ ඉන්ෂුරන්ස් කම්පැනි එකේ අලුතෙන්ම කියන රක්ෂණාවරණයක් ගැන කතා කරන්න තමයි මැඩම් මං ආවේ. ඇත්තටම මැඩම් අපේ රක්ෂණාවරණයේ තියෙන බෙනිෆිට්ස් දැක්කම මැඩම්ට නිකම්ම ආසයි තිය අපේ රක්ෂණාවරණයක් දාලා. ඔව්. ඔය කෝච්චිය නවත්තන්න. හිමින් ටිකෙන් ටිකට ගියන්න. මම ඉන්ෂුරන්ස් එකක් දානවද නැද්ද කියලාවත් දන්නේ නැතුව ඔය කියවගෙන යනවා. අනේ sorry මැඩම්. මැඩම්ට ඉන්ෂුරන්ස් එක අවශ්‍යතාවය ඇති. ඒකනේ මට ආපහු කතා කරන්න ඇත්තේ. ඔයාලගේ ඉන්ෂුරන්ස් එකේ මොනවද තියෙන බෙනිෆිට්ස්? මැඩම් බෙනිෆිට්ස් නම් ගොඩක් තියෙනවා. ඇත්තටම මැඩම් අනිත් ඉන්ෂුරන්ස් කම්පැනි එකට වඩා අපේ කම්පැනි එකේ දෙගුණයක් වන්දි මුදල් ලැබෙනවා. මට ඔයාලගේ කම්පැනියෙන් ඉන්ෂුරන්ස් එකක් ගන්න බැරි කමක් නැහැ. මේ මම ඔයාගෙන් පර්සනල් ප්‍රශ්නයක් අහන්නද? රයිට් අහන්න මැඩම්. ඔයාලා වගේ මේ ලස්සන තරුණ කොල්ලෝ ගෙවල් ගානේ ගිහිල්ලා මේ ජොබ් එක කරද්දි මිනිස්සු ගොඩක් රිජෙක්ට් කරනවා ඇතිනේ. ඔව් මැඩම්. සමහර ගෙවල් වල මිනිස්සු බැනලා එලවගෙනක් තියෙනවා. මොනවා කරන්නද මැඩම්? මේක අපේ රස්සාවනේ. කරන්නත් එපේ. මැඩම්ලා වගේ හිත හොඳ කවුරු හරි හම්බුනොත් තමයි අපට පඩියට කීයක් හරි එකතු වෙන්නේ. මම ඔයාගෙන් ඉන්ෂුරන්ස් එකක් ගන්නවා කියලා ප්‍රොමිස් උනේ නෑනේ. මේ
ඔයාගේ විසිටින් කාඩ් එක දෙන්න. මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. උනුකය දිරලා අරුමේ කීතෝ බාසන්නාරේ මල්ලි වැඩේ හරි වගේ මොකක්ද ඒ කිව්වේ? නෑ මං ඔය ආපු වැඩේ හරිද කියලා වැඩේ නම් හරියයි වගේ. බොහොම ස්තුතියි මැඩම්. අයියේ ගිහිල්ලා එන්න. හා හා හෙලෝ. හෙලෝ. මම මදුවන්ති. ඔයාගේ ෆයිල් එක අමතක වෙලා දාලා ගිහිල්ලා. අපේ ගෙදර. අනේ සෝරි මැඩම්. මං ඇවිත් ගන්න. Thank you, madam. It's okay. මදු කාටද මේ ලස්සන ෂර්ට් එක? කාටද? මට කවුරු හරි ඉන්නවද ෂර්ට් අරන් දෙන්න? නෑ ඉතින් මං හිතුවේ මගේ බර්ත්ඩේ එකත් පහ වුණානේ. ලස්සන ෂර්ට් එකක් දැක්කා. මම ඔයාට අරන් ආවා. හරි. ඔයාලට ඉතින් විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ. Good morning, madam. මම පරක්කු වුණාද දන්නේ නැහැ. නෑ එන්න. එදා අර ගේට්ටුව අරපු අයියා නැද්ද මැඩම් අද? එයා හැමතිස්සෙම නැහැ. එයා මගේ මහත්තයාගේ ඩ්‍රයිවර්නේ. මගේ shopping වැඩක් තිබුණොත් ඉන්නවා.
එන්න නාරද? අපි ඇඳේ මාඩි වෙමු. එතකොට විස්තර කතා කරන්න ලේසි. මැඩම් මම සේනක. සේනක? මැඩම් අද දවල් අර ඉන්ෂුරන්ස් කාර්යාව නේද මේ පැත්තේ? ඒ කොහොමද ඔයා දන්නේ? මම එනකොට ඒ බයික් එකේ ගේට්ටුව ඉස්සර නවත්තලා තිබ්බා මැඩම්. ඒ කියන්නේ ඔයා දවල් ආවා.
මම හිතුවේ සේනක ගමේ ගියා කියලා. මම මැඩම්ලගේ කෙරුවවල් ඔක්කොම දැක්ක මැඩම්. එන්න ඒකට සාක්ෂි. මේ සේනක ඔයාලට මේ මොනවා වෙලාද? ආසයි මැඩම්. බලයන් හකට. බදට බේරුණා කියලා හිතාගනින් මැඩම්. මහත්තයාව. මදු කොහොමද වෙලා? නෑ සුමේද. මට හොඳට නිින්ද ගින් හිටියේ. නිින්දෙන් නැගිට නිසා වෙන්නේ නැති. ඒක නිසා. සේනක ගෙදර ගියේක හොඳයි. අපිට බැරිද වෙන ඩ්‍රයිවර් කෙනෙක්ව ගන්න? එයා මෙහෙමම නවත්තලා. ඇයි මදු එහෙම කියන්නේ? සේනක ඩ්‍රයිවර් වුණාට මේ ගෙදර කොච්චර වැඩ කරනවද? මට සේනකේ වරදක් පේන්නේ. සුමේද සේනක වාට පේන විතරයි වැඩ. නැති වෙලාවට හොඳටම කමලිට වෙලා නිදා ගන්නවා. අපි මිනිහට කියලා හදා ගන්න බලමුකෝ. එනම යනවා ඩාලින්. සේනක සර් තම සමුකවදම ගෙදර යන්නේ? සර් මම ගේ ඊටමයි තියලා ගත්ත ලෝන් එක ඇරියස් වෙලා. කොහොම හරි ඒක බේර ගන්න විදියක් ගැන කල්පනා කරන්නත් ඕනේ. ඒ හින්දායි සර් මම ගම යන තීරණය කළේ. හරි. මෙතන රුපියල් 10000ක් තියෙනවා. එහෙනම් ගමේ ගිහලා වැඩේ කරගෙන හෙට මෙන්න. මං හෙට උදේම එන්නම් සර්. හරි. සේනක උඹ උඹට මගේ ආසාව ඉෂ්ට කරේ නැත්තම් ඔබ මාරයා ළඟට යන්න ලෑස්ති වෙනවා. අතරපන් මාව අතරපන් දිරසනා
හෙලෝ මහත්තයා අත මං උන් දෙන්නාම බෑවුවා. උන් දෙන්නා කවුද? මොනවද මේ කියවන්නේ? මහත්තයාගේ ආදරණීය බිරිඳයි ඒකගේ හොර මිනිහයි. මහත්තයාට අද උන් දෙන්නාම බලා ගන්න පුළුවන්. මහත්තයා ඔයා දැම්ම වෙන්න. මදු ඇයිලා මට මෙහෙම දෙයක් කළේ? මහත්තයා සේනක තමස ගෙදර නොගිය මගේ මෙහෙම මොකද කරන්නේ? ගෙදර ගියේ නැත්තේද? මූගේ අරකගේ හොරල්ලන්න. මදු තමසේ ගෑනේ නෙමෙයි. මදු මගේ ගෑනේ. මොන හරි ප්‍රශ්නයක් තිබුණා නම් තවසේ මට කියන්න තිබුණා. හරි. දැන් යම පොලිසියට.